දුවෙක්ද පුතෙක්ද ගැටලුවක් නැහැ. අම්මෙක්ට දරුවෙක් කියන්නේ සම්පතක්. නමුත් අපේ රටේ අතීතයේ පැවතුනේ කෘෂිකාර්මික සමාජයක්. ඉතින් මේ සමාජයේ පිරිමි දරුවෙක් කියන්නේ හරිම සුවිශේෂී තැනක් ගන්නවා. ඉතින් රත්නශ්‍රී විජේසිංහ මහතා අපේ රටේ ජන ජීවිතය හොඳින් හඳුනන දැයට පහළ වූ ආදරණීය සාහිත්‍යදරයෙක්. ඔහු අතින් ලියවුණු නිරංජලා සරෝජනී මහත්මිය ගායනා කරන හරි අපූරු ගීතයක්. මේ ගීතය පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කරන ගැමි ගැහැණියකගේ හැඟීම් සමුදායක්. අපි ගීතය රස විඳිමු. සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල් බැඳලා සිරිමා බෝසාමිනි මට පිරිමි පුතෙක් නැතුවා කිරියාහර පූජාවට අලුත් සල් පුදලා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් නැතුවා සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා. මොකද්ද මේ කියන්නේ? අතීතයේ අපේ රටේ නුවර කලාවියේ රජරට වගේ ප්‍රදේශවල පිරිමි පුතෙක් ලැබුණාම ඉතින් හිසේ ජටාවක් බැඳලා කිරි කෝඩු විදිහට සිරිපාදේ කරුණා කරලා ගාන්ටාරේ ගහනවා. ඉතින් මේක චාරිත්‍රයක් විදිහට තමයි කරේ. ඉතින් මේ චාරිත්‍රය කරන්න මේ ගැමි ගැහැණියට පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කරනවා. ජය ශ්‍රී මාබෝ හාමුදුරුවනේ හිරියහර පූජා කරලා මම වෙන මොනවත් නෙවෙයි ඉල්ලුවේ පිරිමි පුතෙක්. ඇතෙක් වගේ තනි මන්සල බයක් නැතුව යන්නයි පුතක් වගේ සතර දිගට පිනින්න බැබලින්නයි සිරිමා බෝසාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි. ඇතෙක් වගේ තනි මන්සල බයක් නැතුව යන්නයි. ඇතෙක් වගේ ඒ කියන්නේ ආරක්ෂාව රැකවරණය. අම්මෙක්ට පුතෙක් තරම් හයියක් වෙනත් කොහෙන්ද? කොටක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි. කුඹුරු අස්වද්දනකොට පන්සලේ කොත් වහන්සේ මුළු ගමතම බැබලෙනවා, හිස් වෙනවා හරිම අපූර්වට. ඉතින් මේ වගේ පුතෙක් කියන්නේ රටට, ජාතියට, ආගමට ආශිර්වාදයක්, රැකවරණයක්. බලන්න මේ ගීතයට බෞද්ධ අදහස් සංකල්පනා මොන තරම්නම් ලස්සනට යොදාගෙන තියෙනවද කියලා. ගෑනු අපට සංසාරේ බර හැල්ලු වෙන්නයි පියහුලන කුරුළු කොබේ පෙරහැර කරවන්නයි සිරිමා බෝසාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි. ගැහැණු අපට සංසාරේ බර හැල්ලු වෙන්නයි. මොකක්ද මේ කියන්නේ? ඇත්තටම පුතෙක් කියන්නේ අම්මෙක්ට, බිරිඳට, ඒ වගේම සමස්ත සමාජයේ ස්ත්‍රීන්ටම ගෞරව කරන්න පුළුවන්, ගෞරව කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ පුතෙක් හදනවා කියන්නේ අම්මෙක්ට සංසාරේ බර හැල්ලු වෙනවා කියන එකයි. බී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි. මොකක්ද මේ කියන්නේ? අතීතයේ පැවති කෘෂිකාර්මික සමාජයට පිරිමි දරුවෙක් කියන්නේ පුරම් කුඹුරු අස්වද්දලා යායම සරුසාර කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් කුරුල්ලන්ට කෑම ලැබෙනවා. කුරුල්ලෝ පිරිමි පුතෙක් ලැබෙනවා කියන්නේ පෙරහැර පවත්වනවා. හරිම සතුටින් කෑ ගහනවා කියන එක තමයි මේ කියන්නේ. ජය ශ්‍රී මාබෝ හාමුදුරුවනේ මට පිරිමි පුතෙක් දෙන්න කියලා මේ ස්ත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ජය ශ්‍රී මාබෝ හාමුදුරුවන්ට අලුත් සහල් වලින් කිරියාහාර පූජා කරලා. ඉතින් දරුවන් බලාපොරොත්තුෙන් සිටින සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.